සරුවඥ ධාතු තැන්පත් සෑයක් ළඟට ගිහිල්ලා මේ සෑයේ වැඩ ඉන්නේ සරුවඥ ධාතුන් වහන්සේලා. වීත රාගී, වීත දෝෂී, වීත මෝහී මගේ බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා මේ සෑ ගැබ ඇතුලේ වැඩ සිටිනවා කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ හිත ඒකාත්මික කරන්න ඕන. ඒකාත්මික කරගෙන එහෙම්ම වන්දනාව කරන්න ඕන, මෛත්‍රී භාවනාව කරන්න ඕන. ඒ ධාතුන් වහන්සේලාගේ තියෙන ශක්ති ප්‍රභාව ධාතුන් වහන්සේලා අරමුණු කරපු කෙනාට වදිනවා. ඒ ශක්තිය එනවා ඇඟට. ඒක අපිට භෞතික වශයෙන් පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මං තේරෙන්න පොඩි වචනයක් කියන්නම්. ඔන්න මෙතන සාමාන්‍යයෙන් මිනිස්සු ඉන්නවා මෙහෙම. ඔබ ඔහොම ඉන්න සාමාන්‍ය මිනිස්සු. රාගයේ වැඩි පිරිසක් මැද ඔබ ඉන්නවා. රාගික ක්‍රියා, රාගික වචන, රාගික හැසිරීම්, රාගික දර්ශන. එතකොට රාගයේ වැඩි පිරිසක් ඇසුරු කරනකොට රාගයේ අඩු ඔබත් රාගික වෙනවා. ඇසුර. ද්වේෂයේ වැඩි මිනිස්සු ටිකක් ඉන්නවා. අපි කියමු පොළු ඇරන් ගහන්න යනවා. අපිට උන අසාධාරණයි කියලා. වගක් නැති මිනිස්සුකුත් ඉන්නවා. අර යන ආවේගයට ඒ මිනිස්සයත් යනවද නැද්ද? එතකොට ද්වේෂය අධික මිනිස්සු මැද ද්වේෂය අඩු කෙනාටත් ද්වේෂය එනවා. නුරුස්සන මිනිස්සු මැද නුරුස්සන ගතිය අඩු එකාටත් නුරුස්සනකම එනවා. අන්න ඒ වගේ ඇසුර බලපානවා. භාග්‍යවතුන් වහන්සේ මහරහතන් වහන්සේලා කියන්නේ වීත රාගී, වීත දෝෂී, වීත මෝහී ඒ මුනිවරු ඇසුරු කරනකොට රාගයේ තියෙන අපේ හිතෙත් රාගය අඩු වෙනවා. ද්වේෂය අඩු වෙනවා, මෝහය අඩු වෙනවා. පීඩාවෙන් එතර වුණේ මුනිවරුන්ගේ ධාතුන් වහන්සේලා හිතට අරමුණු කරගෙන සෑය වඳිනකොට ඒ රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ අරමුණු කරගෙන වඳිනකොට ඒ විරාගී බව, පීඩාව අඩු බව අපිටත් දැනෙනවා. ඒක පින්වතුනි ඒ විදියට වඳිනකොට තමයි මිනිසුන්ගේ දෝෂ, මලගිය ප්‍රාණකාරයන්ගේ තියෙන බැල්ම, අනවින දෝෂ ඒ හිතවලින් ඈත් වෙලා යනවා. හැබැයි හොඳට අරමුණු කරන්න ඕන ධාතුන් වහන්සේ, රහතන් වහන්සේ. ඔන්න ඕකට තමයි බාධා වෙන්නේ. සෑයක් වඳිනකොට, ෆෝන් එක උස්සනකොට, ෆොටෝ ගන්නකොට ඒ ධාතුන් වහන්සේ සමග, සෑය සමග, රහතන් වහන්සේ සමග, භාග්‍යවතුන් වහන්සේ සමග හිත ඒකා